සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන් හැමදෙනාම. මොකද දවසකින් මට වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. මොකද මං අධික ලෙස කාර්යබහුල වෙලා හිටපු නිසා. ඒත් අද මං හිතුවා තවත් එක බෑන්කින් ඇප් එකක්. බෑන්කින් ඇප් එකක් කිව්වට මේක ඇත්තටම ඩිජිටල් වොලට් එකක්. මේ ඩිජිටල් වොලට් එකක් ගැන අද කතා කරන්න මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ NSB එකේ. National Savings Bank එකේ ඒගොල්ලන්ගේ තියෙනවා NSB Pay කියලා තව ඩිජිටල් ඇප් එකක්. මම ඒක ගැන තමයි අද ඔයගොල්ලන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඉල්ලා හිටනවා රැඳී සිටින්න කියලා මගේ වීඩියෝ එකත් එක්ක. ඔයගොල්ලන් තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබන්න, bell icon එකත් click කරන්න. එතකොට මම දාන videos මුලින්ම ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. හරි. මම දැන් මේ NSB Pay කියන app එක මුලින්ම install කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට install කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ mobile number එක දාලා ඊට පස්සේ OTP එකක් එනවා. ඒක එන්ටර් කරලා ඉවරලා ඔයගලන්ට normally මේක Android වලයි iOS වලයි දෙකේම තියෙනවා. ඔයගලන්ට install කරගන්න පුළුවන්. හරි. app එකට log වෙනකොට ඒගොල්ලන් ඉල්ලනවා එක්ක ඔයගලන්ගේ බයෝමෙට්‍රික් ඒ කියන්නේ ඔයගලන්ගේ face recognition එක හරි eye recognition එක හරි එහෙම නැත්නම් thumb print එක හරි මම ලේසියට මම මෙතන ඔයගලන්ට පෙන්වන්න ලේසියට මම pin number එකක් දාලා තියෙන්නේ. හරි. ඇප් එකට ලොග් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්ටර්ෆේස් එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මුලින්ම අපි කරගන්න ඕනේ ඕගොල්ලන්ගේ තියෙන බැංක් account එකක් හරි කාඩ් එකක් හරි මේ ඇප් එකට ඉස්සලාම ඇඩ් කරගන්න ඕනේ. එතකොට තමයි ඒක හරහා තමයි ඕගොල්ලන්ට payments කරගන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ට NSB account එකක්ම වෙන්න ඕනේ නැහැ. ඕනෑම බැංක් එකක account එකක් හරි කාඩ් එකක් හරි ඇඩ් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි. ඒක ඇඩ් කරගන්න විදි කීපයක්ම තියෙනවා. නමුත් මුලින්ම අපි මම ලේසි විදියක් කියන්නම්. මෙන්න මේගොල්ලන්ට තියෙනවා මෙතන මේ more කියලා එකක්. එතන තියෙනවා bank accounts කියලා. අන්න එතනට යන්න. එතන මම මෙතන දැන් මගේ already තියෙන savings account එකක් ඇඩ් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේ add bank accounts කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනෑම bank එකක් ඇඩ් කරගන්න. මම සම්පත් bank කියලා ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන nickname එකට ඔයගොල්ලන්ට පුළුවන් account එකට nickname එකක් දාන්න. මම දාගන්නම් my සම්පත්. ඉතින් මෙතන වගේ account number එකක් දාගන්න තියෙන්නේ. අපි account number එකක් නියම් බොරුවට දාගමු. ඊට පස්සේ මේ next කියන button එක ඔබන්න ඕනේ. එතකොට දැන් මෙතන account එකක් ඇත්තටම නැති නිසා account මේ adding fail කියලා වැටුණා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙතන account number එක හරියට දැම්මට පස්සේ ඔයගොල්ලන්ගේ account එකෙන් random transaction එකක් යනවා. ඒ කියන්නේ account එකකින් යම්කිසි මුදලක් අඩු වෙලා ආයේ මුදල account එකට වැටෙනවා. ඒක ඔයගොල්ලන්ට SMS alert facility එක තියෙනවා නම් message එකක් විදිහට එනවා. ඒ amount එක මෙතනින් දැම්මට පස්සේ මේ account එක add කරගන්න පුළුවන්. හරි. මුලින්ම මම මේ more කියන තැන තියෙන මේ ෆීචර්ස් ටික ඔක්කොම මේ කතා කරගෙන යන්න. මුලින්ම තියෙනවා transaction history කියලා එකක්. ඔයගොල්ලන් මේ app එක දාගෙන මේ app එක හරහා transaction මොනවා හරි කරා නම් ඒ transaction ඔක්කොම මෙන්න මෙතනට එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා credit and debit cards කියලා. ඉස්සෙල්ලා වගේම accounts තියෙනවා. accounts add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට card add කරගන්නත් පුළුවන්. card add කරගන්නේ තර වගේමයි. මෙතන click කරා nickname එකක් දැම්මා, card number එක දැම්මා. ඊට card holder එකේ name එක දැම්මා. expiry date එක කාඩ් එක ඉදිරිපස තියෙනවා. මම ඒක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එක දාන්නම් පහලින්. CVV එක කියන්නේ කාඩ් එක පිටිපස්සේ තියෙන authentication number එකක්. ඔන්න ඒ numbers ටික දාලා save card ගිහලා කාඩ් එක add කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා bank accounts කියලා. ඒතර වගේම මම ඉස්සෙල්ලා පෙන්නපු විදිහට ඔයගලන්ට bank account එකක් add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා sign in method කියලා. මම ඉස්සෙල්ලා කිව්වා මෙතන ඔයගලන්ට app එකට log වෙනකොට එක්ක ඔයගලන්ගේ thumb print එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ face recognition එක දෙන්න පුළුවන්. එන්න ඒක select කරන්න මේ biometric කියන එක select කරලා මම ලේසියට pin number එක දාලා තියෙන්නේ. ඔයගලන්ට මේ දෙකෙන් ඕන එකක් use කරලා මේ app එකට log වෙන්න පුළුවන්. ඊට මෙතන තියෙන ඔයගලන්ට language එක ඔයගලන් කැමති භාෂාවක් select කරගන්න. මෙතන මම English දාලා තියෙනවා. ඔයගලන්ට කැමති නම් සිංහල නැත්නම් tamil උනත් මේ app එක use කරන්න දාගන්න පුළුවන්. ස්ටෑන්ඩින් ඕඩර්ස් කියලා ඊළඟ ඔප්ෂන් එක තියෙනවා. ස්ටෑන්ඩින් ඕඩර්ස් කියන්නේ ඔයගොල්ලන් මොකක් හරි ස්ථාවර නියෝගයක්. මේ බැංකුවක ඉඳලා මේ ඇප් එක හරහා තව බැංකුවකට මේ ෂෙඩියුල් කරලා මේ ඒ කියන්නේ හැම මාසෙකම නැත්නම් හැම සතියකම නැත්නම් දෛනිකව යන්න දාලා තියෙනවා නම් මේ ඇප් එක හරහා ඒ විස්තර මේකේ පෙන්නනවා. till savings කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක NSB එකේ till savings account එකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ exchange rate ඔයගොල්ලන් මොකක් හරි විදේශ මුදල් වලින් ගනුදෙනුවක් කරනවා නම් ඒකට අදාළ වෙන රේට්ස් මොනවද කියලා අද දවසේ රේට්ස් ටික මේක මේ වැටෙනවා. මේක මේ NSB එකේ රේට්ස් තමයි වැටෙන්නේ. ඊට පස්සේ අන්තිමම support කියලා එකක් තියෙනවා. support කියන එක කියන්නේ මේ ඔයගොල්ලන්ට මොකක් හරි මේ app එක පිළිබඳ විස්තරයක් දැනගන්න ඕන නම් මේකේ contact කරගන්න phone number එකකුත් email address එකකුත් දීලා තියෙනවා. terms and conditions තියෙනවා. ඔයගලන්ට කියවලා බලන්න පුළුවන් මේ app එක use කරලා ඔයගලන් මොන හරි ගනුදෙනුවක් කරොත් මොන වගේ කොන්දේසි වලට අදාළ වෙනවද අන්න ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. අන්තිමට log out වෙන්න තියෙනවා. හරි.
ඊට පස්සේ අපි බලමු ඇප් එකේ ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා. රයිට්. මේක තමයි ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. මෙතන මුලින්ම තියෙනවා බැංක් ට්‍රාන්ස්ෆර්ස් කියලා. මේ බැංක් ට්‍රාන්ස්ෆර්ස් වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඕනෑම බැංකුවකට ඔයගොල්ලන් ඇඩ් කරගත්ත account එකේ ඉඳලා ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න පුළුවන්. මෙතනින් ගාණ දාන්න තියෙනවා. account number එක මෙතන account number එක. ඊට පස්සේ මොකක්ද බැංකුව කියලා select කරන්න පුළුවන්. ඊට පස්සේ account number එක මේ sorry මුලින්ම තියෙනවා amount එක දාන්න. ඊට පස්සේ account එකේ නම දාන්න තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන් හිතන්නකෝ දැන් සම්පත් බැංකුවේ ABC පෙරේරා කියන කෙනාට යවනවා නම් මෙතන ඔයා මුලින්ම ගාණ දැම්මා ABC පෙරේරා කියලා දැම්මා. මෙතන select කරා සම්පත් බැංක් කියලා. ඊට පස්සේ account number එක දැම්මා. description එකක් මොකක් හරි දැම්මා. දාලි වෙරලා ඔයගොල්ලන්ට විදි දෙකක් තියෙනවා. save pay කියන එක මෙන්න මේ කියන ටික් එක ක්ලික් කරොත් මේ බැංකුවේ විස්තර ඉස්සරහට save වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඒක select කරලා මෙතන මේ කියන save pay එකෙන් ඒ list එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට එක සැරයක් විතර නම් transaction එක කරන්නේ මේ ඒක මේ ක්ලික් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ next කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට OTP එකක් එනවා මොබයිල් එකට. ඒ OTP එකෙන් confirm කරලා මේ transaction එක කරගන්න පුළුවන්. මෙතන add payment method කියලා තියෙනවා. අර මං ඉස්සලා පෙන්නපු විදිහටම ඔයගොල්ලන්ට බැංකු account එකක් හරි card එකක් හරි add කරගන්න පුළුවන්. මෙතන තියෙනවා card payments කියලා. දැන් card payments කියලා කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි බැංකුවක credit card එකක් තියෙනවා නම් ඒ ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි දාගන්න. අපි හිතුව දැන් ක්‍රෙඩිට් කාඩ් එකේ සෙටල්මන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බැංකුවට සල්ලි අරන් යන්න ඕනේ නැහැ. මෙන්න මේ ඇප් එක හරහා ඒ කාඩ් එකට සල්ලි යවන්න පුළුවන්. ඒ සෙටල්මන්ට් එක කරගන්න පුළුවන්. මෙතන ගාණ දාන්න තියෙනවා. කාඩ් හෝල්ඩර්ගේ නම දාන්න ඕනේ. මොන බැංකුවේද කාඩ් එක තියෙන්නේ කියලා දාන්න ඕනේ. ඊට පස්සේ මම DFCC කියලා නිකන් දැම්මා. කාඩ් එකේ නම්බර් එක දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ මෙතන ඉස්සල්ලා වගේම ඕනනම් පුළුවන් සේව් කරගන්න. සේව් කරගන්න අවශ්‍ය නැත්නම් next ගිහිල්ලා OTP එකක් එනවා. ඊට පස්සේ OTP එක confirm කරාට පස්සේ ඔයගොල්ලන්ට transaction එක කරගන්න පුළුවන්. uTrust කියලා මේ Gmoney transfers මේ තියෙනවා. මේක NSB වලම තියෙන facility එකක්. ඒක ඔයාලට use කරන්න පුළුවන්. Payo insurance කියලා එකේ ඔයගොල්ලන්ට insurance payments එක කරගන්න පුළුවන්. ලංකාවේ තියෙන insurance payments ඔක්කොම වගේ මෙතන තියෙනවා. මම check කරලා බැලුවා. අපි හිතමු ඔයගොල්ලන් ශ්‍රී ලංකන් insurance නම් payment එකක් කරන් තියෙන්නේ. account number එකයි remark එකයි දාලා අපි නිකන් දාමු account number එකක්. remark එකට අපි මොකක් හරි දාලා ඊට පස්සේ next ගියාට පස්සේ ඔයගොල්ලන්ට ගාන දාලා next ගියාට ඊට පස්සේ ආයෙ next click කරන්න. එතකොට ඔයගොල්ලන්ට තියෙනවා මේ ආයෙ OTP එක එනවා. OTP එක confirm කරාට පස්සේ payment එක කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා utility bill payments කරගන්න පුළුවන්. electricity board එකේ, LECO එකේ, water board එකේ payments කරගන්න පුළුවන්. ඒත් ඔක්කොම අර වගේම තමයි. ගාන දාන්න තියෙනවා, remark එක දාන්න තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට යන්න තියෙනවා. ඒ විදිහට මේ payment එකක් කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට ටෙලිෆෝන් බිල් payments කරගන්න පුළුවන්. මෙතන ටෙලිකොම් එක තියෙනවා, මොබිටෙල් ලෑන්ඩ්ලයින්ස් තියෙනවා. ඒ වගේ payments කරගන්න පුළුවන්. මෙතන ෆයිනෑන්ස් ඔයගොල්ලන්ගේ ලීසින් පේමන්ට්ස් තියෙනවා නම් ෆිනෑන්ස් මේ වල ගෙවීම් කරගන්න තියෙනවා නම් ඒවත් අර වගේම මෙතනින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට රීලෝඩ් එකක් හදිසි රීලෝඩ් එකක් දාගන්නවා නම් මේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. මේ මොබිටෙල් මේ වගේ අපි හිතමු මොබිටෙල් කියලා. ඊට පස්සේ ඔයගොල්ලන් මොබිටෙල් ප්‍රීපේඩ් කියන එක සිලෙක්ට් කරන්න, amount එක දාන්න. ඊට පස්සේ මොකක් හරි රිමාර්ක් එකක් දාන්න. කළා next යන්න. මෙතන මොබයිල් නම්බර් එක දාන්න තියෙන සමා වෙන්න. මෙතන රිමාර්ක් එකක් මොකක් හරි දාන්න. දාලි වෙලා next යන්න. ගාන දාලි වෙලා next කරාට පස්සේ ඔයගොල්ලන්ට OTP එකක් එනවා. අර වගේම payments කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා internet payments ටෙලිකොම් එකේ මේ මොබිටෙල් වල data දාගන්න ඒවා. ඊට පස්සේ dialog වල data දාගන්න ඒවා broadband payments කරගන්න පුළුවන්. මෙතන තියෙනවා government payments. මෙතන දැනට ඇඩ් කරලා තියෙනවා municipal council කැන්ඩි හයිවේ එකේ ටොප් අප් කරගන්න පුළුවන්. නුවරඑළිය මියුනිසිපල් කවුන්සිල් එකේ දැනට මේ ඩිජිටල් කරලා තියෙන ගවර්න්මන්ට් පේමන්ට්ස් ටික මෙතන පෙන්නනවා. ටෙලිවිෂන් කියලා ඔයගොල්ලන්ට තියෙන. ඒතර ඔයගොල්ලන්ට ඩයලොග් TV, ඩිෂ් TV තියෙනවා. ඊට පස්සේ ASK කේබල් කනෙක්ෂන් එකක් තියෙනවා. PO TV. මේ පේමන්ට්ස් ටික ඔක්කොම ඔයගොල්ලන්ට normally කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේක ඩිජිටල් වොලට් එකක් කියලා මම මුලින් කිව්වා. දැන් බැංකින් ඇප් වල තියෙන ගොඩක් වෙලාවට ඔන්න ඔය කියන ෆීචර්ස් වලට අමතරව ඩිජිටල් වොලට් එකක් නැහැ.
මේ ඩිජිටල් වොලට් එකක් නිසා ඒ ෆීචර් එකත් මේකට ඇඩ් කරලා තිනවා. ඒ කියන්නේ හිතන්න ඕගොල්ලන් කඩේකට ගියාට පස්සේ ලංකා QR එක ඔයගොල්ලන්ට අමතක වුණා කියලා හිතන්නකො පර්ස් එක ගෙනියන්න, කාඩ් එකක් ගෙනියන්න අමතක වුණා. හැබැයි මේ ඇප් එක through ඔයගොල්ලන්ට පේමන්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කඩේ තියෙනවා නම් ලංකා QR enable පේමන්ට් කරගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මේ ස්කෑන් ඇන්ඩ් පේ කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ බොක්ස් මේක ඕපන් වෙනවා. මේ කැමරාව කෙලින්ම QR එකට ෆෝකස් කරාට පස්සේ QR එක ස්කෑන් වෙලා ඔයගොල්ලන්ට amount එක දාලා පේමන්ට් එකක් කරගන්න පුළුවන්. හරි. දැනට මෙන්න මේ කියන ෆීචර්ස් ටික ඔක්කොම මෙන්න මේ කියන මොබයිල් වොලට් එකේ තියෙනවා NSB එකේ. මේ ඉතින් ඔයගොල්ලන්ට හොඳ වේගවත් සේවාවක් ලබා ගන්න පුළුවන් මේ ඇප් එක පාවිච්චි කරොත්. ඉතින් මම මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හමු වෙන්නම්. ඉස්සරහට තවත් බැංකින් ඇප් එකක් තව මොකක් හරි බැංකු සම්බන්ධ වැදගත් කරුණක් අරගෙන එතකල් ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.